ඉතින් බලමු මොනවද මට අදිලිව කරලා තියෙන්නේ කියලා. අහා මම ෂීන් එකෙන් ඕඩර් කරපු බඩු අද ඇවිල්ලා. Hi everyone. කොහොමද ඔයගලන්ට? Welcome back to my channel. මම මේ අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ මම කරපු ෂීන් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මොනවද මම ඕඩර් කරේ ෂීන් වලින් කියලා බලමු. ඒ වගේම මම ඔයගලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා මේ මගේ channel එකට subscribe කරලා කැමති නම් like බටන් එක ඔබන්න කියලා. ඉතින් අපි බලමු ඕපන් කරලා මොනවද මම ඕඩර් කරේ කියලා ෂීන් එකේ. ටිකක් ලොකු බෑග් එකක් මේ පාර. ඉතින් මේ 2 weeks ගියා මට මේක එන්න. අත්ලෝ ගත්තා නම් හරිනේ ආවෙන්න. අරින්න මේක පරිස්සමෙන් අරින්න ඕනේ මොකද මට රිටර්න් කරන්න පුළුවන් මේ බඩු මම අවුඩර් කරපු ඒවා හරි නැත්තම් මට ආයෙ රිටර්න් කර හැකි මේ ෆ්‍රී පෝස්ටේජ් ගෙවන්න නැතුව. ඒ නිසා බෑග් එක පොඩ්ඩක් පරිස්සමෙන් අරින්න ඕනේ නැත්තම් ආයෙ වෙනත් බෑග් එකක් අරගෙන මට පැක් කරන්න. මොනවද තියෙන්නේ කියලා. මං අද මගේ ග්ලාසස් දාගෙන ඉන්නේ. මගේ පළවෙනි මොකක්ද කියලා. මේක තමයි මට උවමනාම එක. මේ වීඩියෝ කරනකොට ලයිටින් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මේක ගත්තා ෆෝන් එකට. ඔයාලට මේ අනිත් පැත්තටනේ පේන්නේ නේද? මම වෙනමම දාන්නම් මේකේ මම මොනවද ගත්තේ කියලා පස්සේ. අරලා බලමු. අයියෝ මට කතුරක් ඕනේ. පිය කරා බලමු ළඟදී. පිය බඩ පිය. නෑනේ. චුට්ටක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. බලමු. මේක ඒ කියන්නේ LED cube light කියලා. මේක පස්සේ මම පර්පල් එකක් නෙමෙයි ඕඩර් කරේ. අයියෝ පර්පල් එකක් ඇවිල්ලා. හයි. පර්පල් එක. මේක තමයි. මේක ක්ලිප් කරන්න තියෙන්නේ මේ ෆෝන් එකට. උඩට. බලමු ඉතින් වැඩ කරන්න හැටි. මේ ලයිට්. එක මේව තියෙනවා. ඉන්න බලන්න වගේ ෆෝන් එකට දැන් හයි කරලා කොහොමද ලයිට් එන්නේ කියලා. ඉන්න බලන්න හොඳද කියලා. හොඳ ලයිට් එනවද කියලා. බලමු. ඒකත් හොඳයි ටෙස්ට් කරන්න.
හොඳයිද? ලයිට් ආවද? ලයිට් එක හොඳද? කරුවරයි වගේනේ. තිබුණාට වඩා සෞතුයි වගේ. ෆොටෝ ගන්න හොඳ ඇතිනේ. ළඟට හොඳයි වගේ. ළඟ සමානට සෙල්ෆි ගන්න හොඳයිනේ. Too much. Okay. ඒක පස්සේ බලමු ෆොටෝ ගන්න හොඳ ඇති. ෆොටෝ ගන්න හොඳ ඇති. ඊළඟ එක මොකක්ද මම ඕඩර් කරපු එක? ඒකට USB කේබල් එකකුත් ඇවිල්ලා තියෙනවා charge කරන්න. ඒක හොඳයි නේ charge කරන්න එක. මේ තමයි මේ ice cubes. මේ ලොකු ice cube මේ වගේ ෂෝක් මොකද ඒක හතරක් තියෙනවා නේ. ඒක හරි ගොඩක් හොඳයි මේ ලොකු ඩ්‍රින්ක් බෝතල් එකකට හරි නිකන් මොන හරි ඩ්‍රින්ක් මොනවාද පන්ච් එකක් වගේ හදනවා නම් ඒකට දාන්න මම try කරන්න ගත්තේ කොහොමද කියලා බලන්න. මම මේකට ගිය ගාන මම පස්සේ දාන්නම් මොකද දැන් මතක නැහැ කීයද පොඩි ගණන් ගියේ කළොත් ගණන් නේ ඒක මොකක්ද ඒක දැන් මට මතකත් නැහැ මොකක්ද කියලා මම ඕඩර් කරේ scrubbing thing aku order කරලා මතක නැහැ ඕඩර් කරේ කියලා I know මේ තමයි මේක තමයි මේ ඔයා වහිනකොට ඔයාගේ සපත්තුව මේ ආරක්ෂා කරන්න ඕන නම් සපත්තු මේක දාගෙන කියන්නේ මේක දනිස ළඟටම එනවා මේ අතර මේක තමයි කකුල උඩ ටික මේක සපත්තුව වැහෙන්න මේක දාගෙන ඕන් දිහාට මඩේ යන්න පුළුවන් මඩේ හරි වැස්සේ හරි යන්න පුළුවන් එතකොට ඔයාගේ සපත්තුව රෝමේව මඩ වෙන්නේ මම ඉතින් මේ ටික ගත්තේ ඇත්තරම මේ ලංකාවට ලංකාවට ගියාම පාවිච්චි කරන්න කියලා හිතාගෙන තමයි ගත්තේ. මොකද ලංකාවේ වහිනවනේ හැමතැනම මඩයි අරවමේ එතකොට මට බය නැතුව මගේ හොඳ සපත්තු දාගෙන යන්න පුළුවන් මඩ වලින් ආරක්ෂා වෙලා. ඒකට තමයි මම මේක ගත්තේ. එතකොට තව එකක් මේක ගත්තා මේක මතක හරියට මතක් වුණා මේක මේ මගේ ස්ටෝව් එකට බර්නර්ස් වලට දාන්න එතකොට මේ මම හැමතිස්සෙම බර්නර් සුද්ධ කර ඉන්න ඕනේ මේක දාලා මේ තිබ්බහම මට මේක හොදලා හැමතිස්සෙම මේ reusable මේක පාවිච්චි කරන්න පුළුවන් හැමතිස්සෙම මේක ගලවලා ගත්තා ඊට පස්සේ සුද්ධ කරා නැත්නම් මේ හැමතැනම අපේ ලංකාවේ කෑම හදනකොට මේ යනවනේ මේ හැමතැනම මේක පාවිච්චි මේක තව එකක් මේ කාර් එකට ගත්තේ මගේ වීඩියෝ වැඩවලට තමයි දැන් මම ගත්තේ මේ ඔක්කොම අලුතෙන් මගේ වීඩියෝ කරන වැඩවලට මේ ෆෝන් හෝල්ඩර් එකක් කියන්නේ මේ නිකම් ෆෝන් එක වින්ඩ් ස්ක්‍රීන් එකට
හයි කරන්න පුළුවන්. එතකොට මම ඩ්‍රයිව් කරනකොට මේ හෑන්ඩ් ෆ්‍රී වීඩියෝ කරන්න. බලමු කොහොමද කියලා. මේ හොඳ විදිහට බලමු කොහොමද කියලා. මේක තමයි ෆෝන් එකට තියෙන්නේ. ක්ලික් කරන් තියෙන මේක ක්ලික් කර හැකි මේ සන්වයිස් එකට ක්ලික් කරන්න පුළුවන්. මේක දාලා එක හයි කරලා පස්සේ වීඩියෝ එක කරන් පෙන්නන්න. බලන්නකෝ මේ ඔන්ලයින් තියෙනකොට නම් හරි ෂෝක් ඉතින්. පාවිච්චි කරලාම බලන්න ඕනේ කොහොමද ඒව ඇත්තටම ප්‍රැක්ටිකලි වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට මම ගත්ත මේ මාස්ක් මගේ මම එක පාට තියෙනවා අරගෙන කොළ පාට, නිල් පාට, සුදු පාට, ඩාර්ක් බ්ලූ. මොකද මම වැඩට යනකොට මම තාම මේ මාස්ක් දානවා. කොවිඩ් වලින් පස්සේ ඉඳන් දිගටම මම මාස්ක් දාගෙන තව වැඩට යන්නේ. මේ මොකද මම වැඩ කරන්නේ ළමයි එක්ක ඉස්කෝලේ. මට තාම කොවිඩ් හැදිලා නැහැ. ඒ නිසා හරි බයයි කොවිඩ් හැදෙයිද දන්නේ කියලා. හැදුනහම මගේ බොඩි එක මොනවා වෙයිද දන්නේ නැහැ. දන්නේ නැහැ මගේ බොඩි එක කොයි වගේ රියැක්ට් කරයිද දන්නේ නැහැ. කොහොම හරි මම හැමදාම මාස්ක් දාගෙන තමයි වැඩට යන්නේ. මේ දන්නේ මට දැන් ඒක නිකන් මේ හරියට යුනිෆෝම් එකක් වගේ වෙලා මාස්ක් එක නැතුව වැඩට යන්න බෑ. අනිත් හැමදේම යනවා මාස්ක් නැතුව. හැබැයි වැඩට යන්නේ මාස්ක් එක නැතුව. මම හිතන්නේ මම මේ ඉස්කෝලේ ඉන්න හින්දාද දන්නේ නැහැ ළමයි එක්ක. නෑ කොහොම හරි ඉතින් මම මාස්ක් හැමතිස්සෙම හැමදාම මාස්ක් දානවා වැඩට යනකොට. ඉතින් මේක මේ දෙනින් ලුක් එකක් තියෙන ජීන්ස් පෑන්ට් එකක්. මේවට කියන්නේ ජෙගින්ස් කියලා. මේක නම් නිකන් ලෙගින්ස් වගේ. මේ බලමු මම try කරන්න ඕඩර් කරේ. මොකද ලස්සනයි වගේ පෙවුනා ඔන්ලයින් වල. මේ මාර soft. ඒක leggings එකක් තමයි. මේ oh my god. මේ පිටිපස්ස මේ ඉස්සර මේ දෙනිම් වගේමයි. කියන්නේ පෙනුම විතරයි දෙනිම් වගේ. නැත්තම් මාර soft මේ leggings එක. ඒක leggings material. මේ අතුල ඇඳලා බලන්න ඕනේ. මම ඇඳලා බලන්න ඇඳලා ෆොටෝ දෙක තුනක් ගන්නත් ඒත් දාන්න. අයියෝ කොහොමද දන්නේ. බලන්න. අපිට තව මේක මේ වින්ටර් එකට අඳින්න පුළුවන් මේ leggings. ඒකත් මේ ඇතුලේ තියෙන මොනවද නිකන් මේ soft thick layer එකක්. වින්ටර් එකට මේ අපිට මෙහි සීතලයිනේ ගොඩක්. මේක ඇඳහම මේ හොඳයි ඒක. දැන් මේ ස්කින් කලර් එකට මම ගත්තේ මොකද ඔයාලා මේ ස්කින් කලර් වගේ මේ වගේ thick එකක් නෑ. තවත් එකක් අඳුමක් තමයි. ඒකත් leggings එකක්. මේ maroon color වලින් අර වගේම same thing. මේ thick leggings එකක්. ඇතුළ තියෙනවා soft, very soft එක.
වෙන මොනවද තවත් මේ ෆෝන් හෝල්ඩර් එකක් මේක ඕන තැනක හයි කරන්න පුළුවන්. කාර් එකේ ඕනම මේ මෙටල් සර්ෆස් එකක හයි කරන්න පුළුවන්. මේකත් නිකන් මේ කූල් එකක්. මේ මෙටල්ස් රින් එකක් තියෙනවා. ඒක අලවන්න තියෙන්නේ මම හිතනවා. එළවුවට පස්සේ ගලවන්න බැරිද දන්නේ. ඔව්. බලමු. එකයි මේක මෙටල්. ඒ කියන්නේ මෙටල් නෙමෙයි මේක මැග්නට්. ෆෝන් එක මැග්නට් ෆීල්ඩ් එකක් හින්දා ෆෝන් එක ඒකට ස්ටික් වෙනවා. ඇටච් කරන්න ලේසි. ඒකත් මගේ මේ වීඩියෝ වැඩවලට තමයි ඒකත්. මම දැන් වීඩියෝ වැඩවලට බහලා ඉන්නවා. එතකොට මොකක්ද ගත්තේ? මේක මොකක්ද? මොකක් හරි ටේප් එකක් මම මතක නැහැ මොකක්ද කියලා මොන හරි ටේප් එකක් ටේප් හරි මේක ගත්තේ දැන් සපත්තු දැම්මහම පිටිපස්සේ අර කකුල මේ සමහරලාට කැපෙන්නේ නිකන් මොනවද වෙන්නේ බ්ලිස්ටර්ස් වගේ එන එක නතර කරන්න මේක මේ පොඩි ස්ට්‍රිප් එකක් පිටිපස්සට දාලා සපත්තු දාන්න පුළුවන්. එතකොට තවත් මේ පොඩි එකක් මොකක්ද මේක? මේ cables cables නෙමෙයි මොනවාද ඊළඟට බලමු මොකක්ද ගත්තේ කියලා. මේක තමයි මම බලාගෙනම ඇත්තටම මේ ඌවමනාව වෙලා තිබිච්ච එක. මේ ට්‍රයිපෝඩ් එක මොකද මගේ ළඟ තියෙනවා ට්‍රයිපෝඩ් එක තුනක්ම. හැබැයි මේ පොඩ්ඩයි ඉන්න. මේ ට්‍රයිපෝඩ් දෙක තුනක්ම තිබ්බාට මේ ඒවා නිකන් මට හිතුණා ඒවා හරි නෑ කියලා. මේ ඉතින් පොඩ්ඩයි ඉන්න. ඉතින් මම මේ තව එකක් ගත්තා. මේක තමයි සයිස් එක. මේක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. මේක ෆෝන් එකත් පුළුවන්. නිකන් කැමරාසුත් පුළුවන්. වෙන මොනවද? මේ 3-way කියලා තියෙනවා. 3-way fan head, 4-section leg, quick lever lock, rubber leg grip. එතකොට මේ level එකකුත් තියෙනවා කියලා තියෙනවා. ඉතින් බලමු කියලා. මේක තමයි මේ ෆෝන් එකට එන එක. නෑ මේක දෙක කෑලි දෙකක් තියෙනවා නේ. මොකක්ද කියලා දෙක කෑලි කියලා බලන්න. මේ කැමරාවයි ෆෝන් එකයි දෙකම වෙන්නේ. මේ පොඩි කැරි බෑග් එකකුත් තියෙනවා. මේක ෂොක් මට කැරි බරණේ පොඩ්ඩක්වත් හරිම ලයිට් හැබැයි ඉතින් කොහොමද දන්නේ ලොකු කැමරාවක් නම් බැරි වෙයි. ෆෝන් එක නම් කමන්නේ. ෆෝන් එකට හරි සයිස්. ඕකේ බඩු එකක්වත් කැඩිලා නෑ. ඔක්කොම හොඳට තියෙනවා. මුකුත් රිටර්න් කරන්න ඕනේ නෑ. අපි හැබැයි ඉතින් බලන්න මම චෙක් කරලා මේක වැඩ කරනවාද කියලා ඉස්සෙල්ලා.
මේක තමයි දැන් පොඩිම සයිස් එක. ඊට පස්සේ මේ පොඩි ලීව් එකකුත් තියෙනවා. මේ කෑල්ල තමයි මේ නිකන් කැමරාවට තියෙන එක. මගේ ළඟ තියෙන අනිත් එකෙත් මේ වගේ තියෙනවා. හැබැයි මට ෆෝන් එකේ එකට හයි කරලා. ඊළඟට මොකද ලොකු කර මේ බිග් කරා නෝමල් අදව මේ නාකනේ මට මතක නැහැ මේකට කීයක් ගෙවුවද කියලා. මම දැන් ඩොලර් 15ක් හරි 18ක් හරි වගේ මට මතක හැටියට ගෙව්වේ මම. ඒ ගානට කවන්නේ. මම මේක සෙට් කරලා බලන්න. දැන් ඊළඟ වීඩියෝ එක කරනකොට මට මේක පාවිච්චි කරායි. happy ඉතින් ඔක්කොම ඕකම මොකද කරේ බඩු මම නම් හැපි ඉතින් අත බඩු වලට මම දැන් ඔක්කොටම මට මතක නෑ ගාන මම පස්සේ දාන්නම් ගාන කීයක් ගියාද කියලා බලලා ඔක්කොම බඩු වලට හැම බඩුවකටම මම දන්නවා බඩු කොච්චරක් ගත tripod එකයි එතකොට මේ ෆෝන් එකේ මේක ෆෝන් හෝල්ඩර් එකයි එතකොට මේ කාඩ් රීඩර් එකයි ෆෝන් එකට ලයිටින් කේබල් එකත් එක්ක එකයි මාස්ක් මේකේ තියෙනවා මාස්ක් 50 pieces 50ක් තියෙනවා එතකොට වෙනවා නම් මම තව මේ ෆෝන් හෝල්ඩර් එක එතකොට මේ මගේ leggings winter leggings මේවා සාමාන්‍යයෙන් මෙහි කඩෙන් ගන්නව නම් ගණන් මේක මම හිතන්නේ ඩොලර් 5ක් 4ක් හරි 5ක් හරි වෙන්න ඕනේ මේ පාට දෙකේ වල එකක් ගත්තා එතකොට මගේ මේ pretend denim එක ඒක ලස්සනයි ඒක ඇඳලා බලන්න ඕනේ එතකොට මගේ මේ ලිපේ මේ ලිපේ ස්ටෝ එකේ බර්නර්ස් වලට මේකේ තියෙනවා කීයක් තියෙනවා හතරක් බර්නර් හතරක් කෑලි හතරක් තියෙනවා මගේ ෆෝ බර්නර් මගේ ලිපට මේ සිංහලෙන් කියන්නේ මොකද්ද බර්නර් එකට සිංහලෙන් කියන වචන දන්නේ නැහැ මොනවද අතට මේ ice cube හතර මේකත් හරි ෂෝක් මට මේක try කරන්න බොහොම ආසාවක් තිබ්බා මොකද මම දැක්කා කට්ටිය ගොඩක් පන්ච් හදන මේ ඩ්‍රින්ක් පන්ච් හදනකොට අරගෙන කරනකොට මේක ලොකු වයිට් කැටයක් නිකන් බෝලයක් දානවා එතකොට වෙන මොනවද වෙනවද මේක එතකොට මේ වැස්සට මේ යනකොට මේ වගේ සපත්තු වල ආරක්ෂා කරගන්න තියෙන මේක හොඳ නෑ මම සිංහලෙන් කියන්නේ ඉතින් මේ ඔක්කොම බඩු වලට මගේ ගියේ ඔස්ට්‍රේලියානු ඩොලර් වලින් ඩොලර් 50යි සත 57යි ඉතින් මෙහෙ වුණත් ඔය ඔක්කොම ටික ගන්න බෑ කඩෙන් ගත්තා නම් එහෙම. ඉතින් මේ ෂීන් එකෙන් ගත්ත හින්දා තමයි උගන්ට ගන්න පුළුවන් උනේ. ඉතින් රුපියල් වලින් ගත්තොත් මේ දවස්වල ඩොලර් එකක් රුපියල් වලින් 197ක්ද කොහෙද මම දැන් ගිය සමානේ මේ ලංකාවට සල්ලි දානකොට තිබ්බේ. මේ ඉතින් 200යි කියමුකෝ ඉතින් 200යි කිව්වොත් මේ රුපියල් 10000යි මේ ඔක්කොම බඩු වලට ගියේ. ඉතින් මම නම් හිතන්නේ රුපියල් 10000කට මේ ලංකාවේ ඔය ඔක්කොම බඩු ටික ගන්න පුළුවන් වෙයි කියලා. මේ එතකොට postage උත් free. ඒ කියන්නේ postage වලට සල්ලි ගියෙත් නැහැ. බඩු වලට විතරයි.
වෙන ටැක්සුත් නෑ වෙන මුකුත්ම නෑ මෙහි ඉතින් එහෙම වෙන මුකුත් නෑ ඔය ඔක්කොම මුකුත්ම නැතුව මේ බඩු වලට විතරමයි ඔය ගාන ගියේ ලාභයිනේ මම නම් හරි ආසයි ෂීන් එකේ පොඩි පොඩි බඩු ගන්න මේ හොඳ හොඳ ඒවත් තියෙන ගොඩාක් හොඳ මේ ගණන් ඒවත් තියෙනවා ඉතින් කොහොමද මේ ගොඩක් හොඳයි ලාභයි ලාභයි හරි කොච්චර ගත්තද බඩු ජාති ඉතින් මේ බොහොම හැපි ඔක්කොම බඩු වල බොහොම හැපි දැන් ඊළඟට තියෙන්නේ මේව පාවිච්චි කරන්න මේ thank you ඔක්කොමලට මේ මගේ වීඩියෝ බලනවට thank you so much for watching my videos වීඩියෝ එකකින් ආයි හම්බෙමු ඔක්කොටම සුබ දවසක් bye ඉතින් බලන්න ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද මේක ඇත්ත ජීන්ස්ද නැත්තම් ලෙගින්ස් කියලා ෆොටෝ එකෙන් නම් හොයන්න බෑ හොඳට ෆිට වෙනවා අරක නෑ